17 හැවිරිදි පාසල් සිසුවෙකුට මරණීය තර්ජන කර මද්‍රව්‍ය ජාවාරමකට නතු කරගෙන සිටීමේ පුවතක්. එම සිසුවා මද්‍රව්‍ය සහ විශාල මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමත් සමග අනාවරණ කර ගැනීමට වෙරළබඩ පොලිසිය සමත්ව තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකාර සිසුවා සතුව තිබී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 120ක් සහ ජාවාරමෙන් උපයන ලදැයි සැක කෙරෙන රුපියල් 18 ලක්ෂ 400ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ උතුර කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව පිහිට වූ පොලිස් සංග්‍රාමික යතුරුපැදි ඒකකය සහ වෙරළබඩ පොලිසියේ අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපේක්ෂ කලන්සූරිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් නව හෙට්ටිවීදිය ප්‍රදේශයේදී වැටලීම සිදු කර තිබෙනවා. ජීවිතය වෙනස් කරන පැයක් පැයෙන් ලීසිං AFC ලීසිං. එහිදී සැකකටයුතු ලෙස ගමන්ගත් මෙම සිසුවා පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ඉටිබෑගයක තිබූ විශාල මුදල් නෝට්ටු තොගය පිළිබඳ ඇති වූ සැකය මත පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් සිදු කළ දැඩි පරීක්ෂාවකදී ඔහු ඇඳ සිටි යට ඇඳුමේ සඟවා තිබූ හෙරොයින් මද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර පාසල් ගොස් නිවසට පැමිණෙන අවස්ථාවකදී නාදුරුණ පුද්ගලයෙකු තමන්ට මරණීය තර්ජන සිදු කර ජංගම දුරකථන අංකය ඉල්ලාගෙන ඇති බවයි. පසුව බෑගයක් ලබා දී එය නිවසේ සඟවා තබන ලෙසත් ඇමතුමක් ලබා දීමෙන් පසු දැනුම් දෙන ස්ථාන වෙත රැගෙන යන ලෙසත් අනකර තිබෙනවා. ඇති වූ බිය හේතුවෙන් අදාළ පාර්සල් විවෘත කර නොබැලූ බවත් ලැබෙන දුරකථන ඇමතුම අනුව මෝදර මට්ටක්කුලිය ග්‍රෑන්ඩ් පාස් සහ පෑලීගොඩ යන ප්‍රදේශවලට මෙලෙස මද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවත් සිසුවා පවසා තිබෙනවා. එවෙනුවෙන් තමන්ට ලැබුණු මුදල් වැය කර කොත්තු රොටි වැනි ආහාර මිලදී ගත් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සතුව තිබූ මුදල් බෑගය කාන්තාවන් දෙදෙනෙකු විසින් සිසුවා වෙත ලබා දී එහි තිබූ මද්‍රව්‍ය පැකට්ටු සඟවාගෙන යන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි. අත්අඩංගුවට ගත් මෙම සිසුවා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පසුගියදා පෙනී සිට ඇති අතර ඔහු වෙරළබඩ විවේකානන්ද මාවතේ පදිංචිකරුවෙක්. ඔහුගේ දෙමව්පියන් පෑලීගොඩ මාළුවෙළඳපොලේ ආපනු ශාලාවක් පවත්වාගෙන යන අතර නිවසේ රැඳී සිට ඇත්තේ සිසුවා සහ ඔහුගේ නැගණිය පමණයි. Net News ජනතාව විශ්වාස කරන සත්‍යය.